Today we are going to learn how to write a notice. Now you can see the notice question on the notice board. පුතේ අද අපි ගෙන යන්නේ කොහොමද notice එකක් ලියන්නේ කියලා. දැන් ඔයාලට දකින්න පුළුවන් මෙතන තියෙනවා ප්‍රශ්නයක් board එකේ. Imagine that you are the secretary of the English Literary Association in your school. You have organized an English Day competition. Write a notice. Write a notice. Notice එකක් ලියන්න තියෙන්නේ. Put up on the school notice board. Okay. So now we have to highlight what are the highlighted words in this section. මේකේ මේ ප්‍රශ්නේ අපි බලා ගන්න ඕන දැනගන්න ඕන organize කරන්නේ මොකද්ද කරන්න යන්නේ සහ ඊගාවට කවද පවත්වන්නේ කොහෙද පවත්වන්නේ සහ කීයද කියලා පවත්වන්නේ කියලා දැනගන්න ඕනේ. ඒක සඳහන් කරනවා notice එකේ. හරිද? එහෙනම් first one, imagine that you are the secretary. ඔයා තමයි මේ club එකේ association එකේ secretary ලේකම්. මොකද්ද association එක? The English Literary Association. මෙයාට තමයි club එක. ඊට පස්සේ මොකද්ද organize කරන්න යන්නේ? You have organized an English Day competition. මේක තමයි competition එක. හරි. එහෙනම් අපි මෙන්න මේ ටික පළවෙනි ඡේදය ඇතුළත් කරන්න ඕන. කවුද කරන්නේ? මොකක්ද කරන්නේ කියලා. හරිද? එහෙනම් first paragraph එකේ ඒ දේ සඳහන් වෙන්න ඕන. ඊගාවට දෙවෙනි paragraph එකේ second paragraph එකේ ඒක තියෙන්නේ කොහේද? වේලාව සහ පවත්වන්න තියෙන දිනේ. ඊගාවට තුන්වෙනි paragraph එකේ මේ කාර්ය ඉන්වයිට් කරන්නේ කාර්ය දැනුවත් කරන්නේ කියලා යන සඳහන් කරන අවසාන වශයෙන්. හරිද? එහෙනම් අපි මේ notice එක ලියමු. හරි. First, we start the name, the club or association. So, first write a notice, then the English Literary Association of our school has organized a English Day competition. Now, දැන් පුතේ මේකේ අපි ලියුවා first paragraph එකේ the English Literary Association of our school has organized a English Day competition. දැන් ප්‍රශ්නේ තියෙන්නේ your school කියලා. your school එක අපි our school කරා. club එකේ නමින් තමයි පටන් ගත්තේ. The English Literary Association of our school has organized a English Day competition. හරි. එහෙනම් first paragraph එකේ මොකක්ද කරන්නේ? කවුද කරන්නේ යන අපි සඳහන් කළා. second paragraph එකේ අපි මේක පවත්වන්න තියෙන දවස, දිනය සහ කොහෙද කියලා අපි ඇතුළත් කරන්න ඕන. First, it will be held. අපිට මෙහෙම පටන් ගන්න පුළුවන්. it දාන්න පුළුවන් නැත්නම් competition එකේ නමින් පටන් ගන්න පුළුවන්. English Day competition කියලා. sorry, an English Day competition කියලා. එහෙනම් මේ competition එකේ නමින් පටන් ගන්න පුළුවන් නැත්නම් it කියලා පටන් ගන්නත් පුළුවන් සහ this කියලා කියන පදයෙන් පටන් ගන්න පුළුවන්. අපි this කියන පදයෙන් හරි it කියන පදයෙන් හරි දෙකෙන්ම ඕනකින් පටන් ගන්න පුළුවන්. එහෙනම් this හරි it හරි අපිට එහෙනම් it will be how, this will be held on නිපාත පදයක් on කියන නිපාත පදේ. එහෙනම් අපි දවසක් දාන්න ඕන. it will be held on 15th of
March at වේලාවට කලින් අපි at කියන විපාක පදය යොදනවා at 9 am in place එකක් නා තැනක් නා අපි in කියන විපාක පදය යොදනවා in the school main hall පාසලේ ප්‍රධාන ශාලාවේ පැවැත්වෙන්නේ. එහෙනම් මේ second paragraph එකේ අපි ලියන්නේ it will be held or this will be held කියලා පදේ. මෙන්න මේක තමයි දැනගත යුතු දෙයක්. will be held පැවැත්වේවි අනාගතයේ will be held ඉස්සරහට පවත්වන්න දෙන දෙයක්. එහෙනම් this will be held on 15th of March at 9 am in the school main hall. හරි. එහෙනම් අපි මේක සඳහන් කරලා පැවැත්වෙන දිනේ දවස සහ වේද කියලා. third paragraph එකේ අපි මේ කාව දැනුවත් කරන්නේ. කාටද invite කරන්නේ. එහෙනම් ලියන්න පුළුවන් අපිට මෙන්න මෙහෙම. we are invited to all the students of our school. We are invited to all the students of our school participated to this competition. Okay, we are invited to all the students of our school in participated to this competition. Okay, third paragraph එකේ අපි ලියන්නේ පුතේ මේ කාර්යයට ආරාධනා කරන්නේ සහ දැනුවත් කරන්නේ කාවද කියලා. දැන් පාසලේ සිසුන්ට ආරාධනා කරන නම් දැනුවත් කරන අපි යාලට මේකට සහභාගී වෙන්නේ කියලා ආරාධනා කරන්න ඕනේ. එහෙනම් අපි ලියනවා මෙහෙම. We are invited to all the students of our school date secretary අපි කියන්නේ secretary. හරි. පුතේ එහෙනම් මෙන්න අවසාන වශයෙන් අපි date එක දාන්න ඕන secretary. secretary අස්සන ගහන්න ඕන. අස්සන ගහලා club එකේ නම නැත්නම් association එකේ නම ලියන්න ඕන. the English Literary Association. date එක එහෙනම් ඔයා මේ notice එක ලියන දිනේ තමයි දාන්න ඕන. එහෙනම් අද දිනේ තමයි දාන්න ඕන. එහෙනම් අද දිනේ 11යි 3යි 2026යි. හරිද? එහෙනම් now you can see that how to write a notice in properly. So then we notice එක අපි කොටු කරන්න ඕන. හරි. එහෙනම් මේ තමයි notice එක නිවැරදි පිළිවෙලට ලියන ආකාරය. first paragraph එකේ තියෙනවා කවුද කරන්නේ මොකක්ද කරන්නේ කියලා. second paragraph එකේ ඒ පැවැත්වෙන්නේ කොහේද කීයටද වේලාව සඳහන් වෙලා තියෙනවා. third paragraph එකේ අපි සඳහන් කරලා තියෙනවා සීනු සුසුන්ද ආරාධනා කරන එකට සහභාගී වෙන්න කියලා. හරි. එහෙනම් මේ තියෙන notice එක නිවැරදි ආකාරය වෙන ආකාරය